ආයුබෝවන් හැමෝටම ආර්ථික විද්‍යාව හැඳින්වීම පළමු කොටසින් පස්සේ අද අපි දෙවැනි කොටසින් කතා කරන්නේ ආර්ථික විද්‍යාවේ එන ඊටාම වැදගත් කේන්ද්‍රීය සංකල්ප කිහිපයක් සහ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර ගැන. අපි මුලින්ම බලමු හිඟකම කියන්නේ මොකක්ද කියලා. ළමයි හිඟකම කියන්නේ ඕනෑම ආර්ථිකයක තියෙන කේන්ද්‍රීය ගැටලුවක්. හැබැයි මේක සාපේක්ෂ සංකල්පයක් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු වමනා එක්ක බලද්දි ඒවා සපුරන්න තියෙන සම්පත් ප්‍රමාණවත් නොවීමයි. මේකට ප්‍රධාන ලක්ෂණ දෙකක් බලපානවා. එකක් මිනිසුන්ගේ උවමනා අසීමිත වීම වගේම අනික ඒ උවමනා සපුරන්න තියෙන සම්පත් සීමිත වීම. මේ නිසා තමයි හැම සමාජයකටම කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවිය යුතුද කියන මූලික ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. වෙළඳපළක භාණ්ඩයක හිඟයක් පැවතීම සම්පත් හිඟකම කියලා කියන්න බෑ. මොකද භාණ්ඩ තොග වෙළඳපළට ළඟා වීමේ ප්‍රමාදය නිසා තමයි මේ භාණ්ඩ හිඟය ඇති වෙලා තියෙන්නේ. වෙළඳපළට තොග ළඟා වීමෙන් පසුව එම තත්ත්වය මගහැරිලා යන හින්දා අපිට කියන්න බෑ ඒක හිඟකම කියලා. ඒ වගේම අපි ඊටා පිරිමැසුම් ලෙස සම්පත් භාවිතයට ගැනීම සම්පත් කාර්යක්ෂම ලෙස උපයෝජනය කිරීමක් වන අතර උවමනා අසීමිතව පවතින තාක්කල් සම්පත් අර පිරිමැස්මෙන් භාවිතා කළද හිඟකම නැමැති ගැටලුව විසඳන්න අපිට බැහැ. ඊළඟට සම්පත් හිඟ නිසා සහ ඒවාට විකල්ප ප්‍රයෝජන තියෙන හින්දා අපිට සිද්ධ වෙනවා තේරීම් කරන්න. විකල්ප ප්‍රයෝජන කියන්නේ එකම සම්පතක් එකිනෙකට වෙනස් වැඩ කිහිපයකට යොදා ගන්න පුළුවන් වීමයි. මිනිස් උවමනා අසීමිත වුණත් සම්පත් සීමිත වීම නිසා අපි මුලින්ම ඉටු කරගන්නේ මොන උවමනාවන්ද කියලා ප්‍රමුඛත්වයක් අනුව පෙළගස්සන්න අපිට සිද්ධ වෙනවා. කුටුම්බ ව්‍යාපාර වගේම රජයත් මේ තේරීමේ ප්‍රශ්නයට නිරන්තරයෙන් මුහුණ දීමක් වෙනවා. උදාහරණ විදිහට භූමිය තුල කර්මාන්ත ශාලා ඉදිකිරීම, ගොවිතැන් කිරීම සහ ක්‍රීඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝජන පවතින විටක එම විකල්පයන් අතරින් කුමන විකල්පය තෝරා ගනු ලබන්නේද යන්න තීරණය කිරීමට අපිට සිද්ධ වෙනවා. ඊළඟට ගියාම අපි යම්කිසි එක තේරීමක් කරද්දී ඒ වෙනුවෙන් කැපකරන්න සිද්ධ වෙන ඊළඟට හොඳම විකල්පයේ වටිනාකම තමයි අපි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. මේක මූල්‍යමය එකක් නෙවෙයි. මූර්ත සංකල්පයක්. ආර්ථික භාණ්ඩවලදී මෙයට ධනාගයක් තමා ලැබෙන්නේ. හැබැයි මතක තියාගන්න ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි සම්පත් අසීමිතව පවතින විට. ඒ කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ තියෙන අවස්ථාවකදී. දෙවැනි එක සම්පතට විකල්ප ප්‍රයෝජන නැති විට. ඒ වගේම සම්පත් සේවා වියුක්තව පවතින විටකදී. අපි කලින් කියපු උදාහරණෙම ආයෙ ගමු. භූමිය තුල කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම, ගොවිතැන් කිරීම සහ ක්‍රීඩා පිටි සැකසීම වැනි විකල්ප ප්‍රයෝජන පවතින විට පුද්ගලයෙකු ඉහත භූමියේ විකල්ප ප්‍රයෝජන ඔහුගේ ප්‍රමුඛතාවය මත පෙළගැස්වූ විටකදී. පළවෙනියට ඔහු පෙළගස්වනවා කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම. දෙවැනියට ගොවිතැන් කිරීම. තෙවනුවට ක්‍රීඩා පිටිය ඉදිකිරීම කියලා ගත්තාම ඉහත භූමියේ විකල්ප ප්‍රයෝජන අතරින් ඔහු කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම තෝරාගත් විටකදී ඊළඟට ඔහු කැප කරන හොඳම විකල්පයේ වටිනාකම වෙන්නේ ගොවිතැන් කිරීම. එතකොට කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ ආවස්තික පිරිවැය වන්නේ ගොවිතැන් කිරීමෙන් ලැබෙන අස්වැන්නයි. ඊළඟට අපි ගියාම අපි කලින් කිව්වා වගේ මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා. කුමක් කොපමණ නිපදවනවාද, කෙසේ නිපදවනවාද හා කා සඳහා නිපදවනවාද කියන මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි එක ගත්තාම කුමක් කොපමණ නිපදවනවාද? එතකොට මේකටම අපි කියනවා සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය කියලා. මෙහිදී කවර භාණ්ඩ වර්ග නිපදවනවාද සහ ඒවා මොන වගේ ප්‍රමාණයන්ගෙන් නිපදවනවාද යන්න තීරණය කිරීමක් කරනවා.
දෙවැනි ප්‍රශ්නය ගත්තහම කෙසේ නිෂ්පාදනය කළ යුතුද? මේකටම තමයි අපි කියන්නේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය කියලා. එතකොට මේකෙදි භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා තාක්ෂණය හෝ ශිල්ප ක්‍රමය තීරණය කිරීමක් කරනවා. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා ශ්‍රම සූක්ෂමද එහෙම නැත්නම් ප්‍රාග්ධන සූක්ෂමද භාවිතා කරන්න කියලා තීරණ ගැනීමක් සිදු කරනවා. තුන්වෙනි එක ගත්තාම කා සඳහා නිෂ්පාදනය කළ යුතුද යන ප්‍රශ්නය අපි හඳුන්වනවා ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය කියලා. මේකෙදි නිපදවන ලද භාණ්ඩ හා සේවා සමාජයේ කවුරුන් අතර බෙදී යා යුතුද? කවුරුන් විසින් පරිභෝජනය කරනු ලැබේද යන්න තීරණය කිරීමක් කරනවා. ඊළඟට අපි බලමු ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි ඉහතදී කියපු මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සමාජයක් විසින් සකස් කරගෙන තිබෙන ආයතනික වැඩපිළිවෙලකට තමයි අපි කියන්නේ ආර්ථික පද්ධතියක් කියලා. ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන ප්‍රධාන මූලිකාංග විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් කුටුම්බ, ව්‍යාපාරික අංශය, ආණ්ඩුව, රාජ්‍ය නොවන සංවිධාන සහ කම්කරු සංවිධාන කියන ඒවා. කුටුම්බ ගැන ටිකක් විස්තර කරාම එකම අයවැයකින් එකම ගෘහයක් තුල එකට වාසය කරන පිරිසකට තමයි අපි කුටුම්බයක් කියලා කියන්නේ. නිෂ්පාදන සාධක පිළිබඳ අයිතියද මේ කුටුම්බ සතු වන අතර නිෂ්පාදනය කරනු ලබන බොහෝ භාණ්ඩ හා සේවා සඳහා පාරිභෝගිකයින් වන්නේද මේ කුටුම්බ. ඊළඟට අපි කතා කරමු ආර්ථික පද්ධතියේ දක්නට ලැබෙන මේ කතා කරපු මූලිකාංගවල කාර්යභාරයන් මොනවද කියලා. කුටුම්බ ගත්තහම නිෂ්පාදන සාධකවල අයිතිකරුවන් මෙන්ම භාණ්ඩ හා සේවා පාරිභෝගිකයන්ද වෙනවා. ඒ වගේම ආදායමෙන් කොපමණ පරිභෝජනය කරන්නේද කොපමණ ඉතිරි කරන්නේද යන්න තීරණ ගැනීම මේ කුටුම්බවල කාර්යභාරය වෙනවා. ඊළඟට අපි බැලුවොත් ව්‍යාපාරික අංශය ගැන නිෂ්පාදන සම්පත් මිලදීගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර සාධාරණ මිලකට අලෙවි කරනවා වගේ කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරීමක් කෙරෙනවා. ආණ්ඩුව ගත්තාම නීති රීති සැකසීම, කර්මාන්ත නියාමනය සහ ආදායම් පුනර්ව්‍යාප්තිය සිදු කරනවා. කම්කරු සංවිධාන ගත්තාම සේවක අයිතිවාසිකම් සහ වැටුප් මට්ටම් ආරක්ෂා කිරීමට මැදිහත් වීමක් කරනවා. අවසාන වශයෙන් ගත්තාම රාජ්‍ය නොවන සංවිධාන දිළිඳුකම තුරන් කිරීම සහ මානව අයිතිවාසිකම් රැකීමට කටයුතු කිරීමක් කරනවා. ඊළඟට අපි ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිතා කරන නිර්ණායක මොනවද කියලා බලමු. ඒ අනුව තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය, සම්පත් හිමිකාරීත්වයේ ස්වરૂපය, සානුබලවල ස්වභාවය යන නිර්ණායක අපිට පෙන්වා දෙන්න පුළුවන්. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ ස්වરૂපය ගත්තාම වෙළඳපළ ආර්ථික පද්ධති සහ විධානගත ආර්ථික පද්ධති ලෙස අපිට වර්ග කරන්න පුළුවන්. නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය ගත්තාම ධනේශ්වර ආර්ථික පද්ධති සහ සමාජවාදී ආර්ථික පද්ධති හඳුන්වලා දෙන්න පුළුවන්. සානුබලවල ස්වභාවය ගත්තාම ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ සහිත සානුබල, සදාචාරාත්මක සානුබල සහ බලය පදනම් කරගත් සානුබල ලෙස වර්ග කරලා අපිට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ කියන ආර්ථික පද්ධති වර්ග කිරීම සඳහා භාවිතා කරන නිර්ණායක සියල්ලම සැලකිල්ලට අරගෙන අපිට පුළුවන් මේ ආර්ථික පද්ධති වර්ග කරලා පෙන්වන්න. එනම් වෙළඳපළ ආර්ථික පද්ධතිය, ඊට පස්සේ විධාන හා එහෙම නැත්නම් නියෝග පදනම් කරගත් ආර්ථික පද්ධති, එහෙම නැත්නම් අපි ඒකටම කියනවා සැලසුම්ගත ආර්ථික පද්ධතියක් කියලා. ඊළඟට මිශ්‍ර ආර්ථික පද්ධති. වෙළඳපළ ආර්ථික පද්ධතිය ගත්තාම මිල යාන්ත්‍රණය මත තීරණ ගනු ලබන අතර පුද්ගලික දේපළ අයිතිය
නිදහස් ස්වේසාය සහ ස්වාර්ථය මෙහි මූලික ලක්ෂණ වෙනවා. වෙළඳපළ ක්‍රමයක මිල ඉතා වැදගත් කාර්යභාරයන් ඉටු කරනවා. එකක් තමයි තොරතුරු හා සංඥා සැපීමේ කාර්යය. ඊළඟට සානුබල සැපීමේ කාර්ය වගේම සලාකණය කිරීමේ කාර්ය වෙළඳපළ ආර්ථිකයක මිල මගින් ඉටු කිරීමක් කරනවා. විධාන ආර්ථික පද්ධතියක් ගත්තහම මධ්‍යගත සැලසුම් අධිකාරියක් හෝ රජය මගින් තීරණ ගනු ලබන අතර සම්පත් රජය සතු නිසා සමාජ සුබසාධනය මූලික වෙනවා. මෙහි දුර්වලතා විදිහට සංවිධාන ගැටලු, සානුබල ප්‍රමාණවත් නොවීම සහ පරිසර හායනය දක්වන්න පුළුවන්. මිශ්‍ර ආර්ථික පද්ධතිය ගත්තහම වෙළඳපළ යාන්ත්‍රණය සහ සැලසුම් ක්‍රියාවලිය යන දෙකේම එකතුවක් වන මෙහි පෞද්ගලික මෙන්ම පොදු අංශ දෙකම පවතිනවා. මේ මිශ්‍ර ආර්ථිකයක ප්‍රධාන ක්‍රියාකාරී අංශ වන්නේ පාරිභෝගිකයෝ, නිෂ්පාදකයෝ, නිෂ්පාදන සම්පත් හිමිකරුවෝ සහ ආණ්ඩුවයි. ඒ වගේම සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ තීරණ සැලසුම් යාන්ත්‍රණය මගින් සිදු කිරීමක් කරනු ලබනවා. මිශ්‍ර ආර්ථික පද්ධති සඳහා උදාහරණ විදිහට අපිට සමාජීය වෙළඳපළ ආර්ථිකයත් සමාජවාදී වෙළඳපළ ආර්ථිකයත් පෙන්වා දෙන්න පුළුවන්. ආර්ථික පද්ධතියක කාර්ය සාධන ඇගීමේදී යොදා ගන්නා නිර්ණායක ලෙස පූර්ණ සේවා නියුක්තිය, ආර්ථික කාර්යක්ෂමතාවය, ආර්ථික වෘද්ධිය, මිල ස්ථායීතාවය සහ සාධාරණ ආදායම් ව්‍යාප්තිය පෙන්වා දෙන්න පුළුවන්. මේවා ගැන අපි ඉස්සරහට කතා කරන හින්දා මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. හරි, ඊළඟට අපි බලමු වැදගත් මාතෘකාවක්. ඒ තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර. මොකද්ද මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියලා කියන්නේ? මේකටම තමයි අපි නිෂ්පාදන ධාරිතායිම, නිෂ්පාදන ශාක්‍යතා පර්යන්තය, විභව නිෂ්පාදන හැකියා සීමාව කියලා කියන්නේ. යම් ආර්ථිකයක තියෙන සියලුම සම්පත් සහ තාක්ෂණයේ උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදවලා නිපදවන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග සම්බන්ධ කරන රේඛාවට තමයි අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියලා කියන්නේ. ආර්ථිකයක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකක් තියෙනවා. එක තමයි සම්පත් සම්භාරය, ඒ වගේම දෙවෙනි එක සාධක ඵලදායීතාවය. සම්පත් සම්භාරයේ විදිහට භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයත් සාධක ඵලදායීතාවයේ විදිහට තාක්ෂණය, කළමනාකරණය, මානව ප්‍රාග්ධනය, ශ්‍රම විභජනය සහ විශේෂීකරණය පෙන්වලා දෙන්න පුළුවන්. මේ අපි කතා කරපු නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර නිර්මාණය කිරීමේදී අපිට උපකල්පන ටිකක් යොදා ගන්න සිද්ධ වෙනවා. එකක් තමයි භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවීම. ඊළඟට ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්ථාවර වීම. ඒ කියන්නේ තියෙන සම්පත් වෙනස් වීමක් වෙන්නේ නැහැ. අදාළ කාලය තුල තාක්ෂණය නොවෙනස්ව පැවතීම. ඒ වගේම අවසාන උපකල්පනයේ විදිහට සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව උපයෝජනය කිරීමක් කරනවා. ඊළඟට අපි බලමු නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ බෑවුම කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් අපි ඒකටම කියනවා ආන්තික ආවස්තික පිරිවැය කියලා. ඒ කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයන් මත ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය නිශ්චිත ප්‍රමාණය බැගින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැපකිරීම සිදුවන ප්‍රමාණය අතර අනුපාතයට තමයි අපි කියන්නේ අනුක්‍රමණය, එහෙම නැත්නම් බෑවුම කියලා. මේක අපි හඳුන්වන්නේ B කියන ඉංග්‍රීසි අක්ෂරය යොදාගෙන. ඊළඟට අපි ගියාම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක ආන්තික ආවස්තික පිරිවැය හැසිරෙන ආකාරය අනුව සම්පත් සමජාතීය නම් මේ කියන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය සරල රේඛාවක් වෙනවා. ඒ කියන්නේ
නිෂ්පාදන හැකියා මායිමක් මත ගමන් කිරීමේදී එක් භාණ්ඩ වර්ගයකින් නිශ්චිත ප්‍රමාණය බැගින් වැඩි කිරීමේදී අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය නොවෙනස්ව පවතින තත්ත්වයක්. ඒකට තමයි අපි ස්ථාවර ආවස්තික පිරිවැය කියලා කියන්නේ. මේකෙදී කොයි ලක්ෂයක ගත්තත් බෑවුම එක සමාන වෙනවා. හැබැයි සම්පත් සමජාතීය නැත්නම් මේ වක්‍රය මූලයට අවතල හැඩයක් ගන්නවා. ඒ කියන්නේ නිෂ්පාදන හැකියා මායිම මත ගමන් කිරීමේදී කිසියම් භාණ්ඩ වර්ගයක නිශ්චිත ප්‍රමාණය බැගින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයක්. ඒකට තමයි අපි වැඩෙන ආවස්තික පිරිවැය කියලා කියන්නේ. මේකෙදි බෑවුම එක් ලක්ෂයකින් තවත් ලක්ෂයකට ගමන් කරද්දී වෙනස් අගයන් තමයි ගන්නෙ. එනම් පහළට යන විට බෑවුම ක්‍රමයෙන් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර යොදාගෙන කොහොමද සූක්ෂම හා සාර්වාර්ථික සංකල්ප පැහැදිලි කිරීමක් කරන්න කියලා. මුලින්ම අපි බලමු සූක්ෂම ආර්ථික සංකල්ප පැහැදිලි කරන ආකාරය. අපි මුලින්ම බලමු හිඟකම කොහොමද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මගින් පැහැදිලි කරන්න කියලා. පස්තාරයට අනුව ගත්තාම ඒ ලක්ෂයෙන් පෙන්눔 කරන භාණ්ඩ සංයෝගය නිපදවීමට ආර්ථිකයේ පවතින සම්පත් ප්‍රමාණවත් නොවන බැවින් ඒ ලක්ෂයෙන් හිඟකම පෙන්눔 කරනවා. එනම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් පිටත ලක්ෂයක් ලකුණු කරලා තමයි අපි හිඟකම පෙන්වීමක් කරන්නේ. ඊළඟට විකල්ප ප්‍රයෝජන ගත්තාම වක්‍රය මත ලක්ෂ ලකුණු කරමින් අපිට පෙන්වන්න පුළුවන්. නිෂ්පාදන හැකියා මායිම තුල විකල්ප නිපැවුම් සංයෝග රාශියක් පැවතින බැවින් B හා C ලක්ෂ වලින් එම සංයෝග පෙන්වන්න පුළුවන්. තේරීම ගත්තාම වක්‍රය මත ලකුණු කරපු ලක්ෂ වලින් එක් ලක්ෂයක් තෝරා ගැනීමට අපිට සිද්ධ වෙනවා. එනම් මෙම සංයෝග අතරින් එක් සංයෝගයක් තෝරා ගත යුතුව තියෙනවා. එනම් B හා C සංයෝගයන්ගෙන් එක් සංයෝගයක් තෝරා ගැනීමට අපිට සිද්ධ වෙනවා. එහිදී B වෙන්නත් පුළුවන් C වෙන්නත් පුළුවන්. හරි. දැන් බලමු අපි ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද කියලා. කිසියම් ආර්ථික කටයුත්තකදී හිඟ සම්පත් අතරින් තේරීම් කරන විට ඒ වෙනුවෙන් අත්හරිනු ලබන ඊළඟ හොඳම විකල්ප අවස්ථාවට තමයි අපි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. රූප සටහනට අනුව මෙම ආර්ථිකය ඒ භාණ්ඩ සංයෝගය තෝරාගතහොත් පාරිභෝගික භාණ්ඩ 200 වෙනුවෙන් ආවස්තික පිරිවැය ප්‍රාග්ධන භාණ්ඩ 50ක් වෙනවා. එතකොට ප්‍රාග්ධන භාණ්ඩ 150ක් සඳහා ආවස්තික පිරිවැය පාරිභෝගික භාණ්ඩ 100ක් වෙනවා. එම ආර්ථිකයේ A සිට B දක්වා ගමන් කිරීමට තීරණය කළහොත් ඉහළ දැමූ ප්‍රාග්ධන භාණ්ඩ 30 වෙනුවෙන් ආවස්තික පිරිවැය පාරිභෝගික භාණ්ඩ එකක 100ක් වන අතර B සිට A දක්වා ගමන් කිරීමකට තීරණය කළහොත් ඉහළ දැමූ පාරිභෝගික භාණ්ඩ 100 වෙනුවෙන් ආවස්තික පිරිවැය ප්‍රාග්ධන භාණ්ඩ එකක 30ක් වෙනවා. ඊළඟට අපි බලමු නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. ආර්ථිකයක සියලු සම්පත් වලින් වැඩිම ඵලදායීතාවයක් ලබා ගත හැකි වීමට තමයි අපි නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. මෙය නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂ්‍ය මගින් පෙන්වන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය ප්‍රධාන කොන්දේසි දෙකක් තියෙනවා. එනම් පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය. ඊට පස්සේ ගත්තාම සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ආර්ථිකයේ පවතින සීමිත සම්පත් සමාජ වර්ණයට ගැලපෙන ආකාරයට බෙදාවෙන් කිරීමයි. මේකෙදි ඉටු විය යුතු කොන්දේසියක් තමයි ආන්තික ප්‍රතිලාභය
ආන්තික පිරිවැයට සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා MC සමානයි MB. රූප සටහනට අනුව ගත්තාම නිෂ්පාදන කාර්යක්ෂමතාවය ABC යන ලක්ෂයන් තුනෙහිම දක ගන්න පුළුවන්. එම අවස්ථාවන්හිදී පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදන යන කොන්දේසි දෙකම ඉටු වෙලා තියෙන නිසාවෙන් නිෂ්පාදන කාර්යක්ෂමතාවය දැක ගන්න පුළුවන්. කිසියම් භාණ්ඩයකින් අතිරේක ඒකකයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයට තමයි අපි ආන්තික ප්‍රතිලාභය කියලා කියන්නේ. ඒ කියන්නේ භාණ්ඩය සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල. එම නිසා ආන්තික ප්‍රතිලාභය මිලට සමාන කරන්න අපිට පුළුවන්. කිසියම් භාණ්ඩයක නිමවුම එකකින් වැඩි කරන විට මුළු පිරිවැයට අලුතින් එකතු වන ප්‍රමාණයට තමයි අපි ආන්තික පිරිවැය එහෙම නැත්නම් MC කියලා කියන්නේ. එතකොට සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේදී ඉටු යුතු කොන්දේසි අපි කියවනේ MC සමානයි MB කියලා. එතකොට ඒකම අපිට ආයෙත් කියන්න පුළුවන්. MC සමානයි MB සමානයි P විදිහට. මෙම කොන්දේසි ඉටු වෙන්නේ නිෂ්පාදන හැකියා මායිමෙහි 1 ලක්ෂයකදී විතරයි. සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සහ නිෂ්පාදන කාර්යක්ෂමතාවය යන දෙකම එකතුව ගත්තාම අපිට ඒක කියන්න පුළුවන් ආර්ථික කාර්යක්ෂමතාවය කියලා. ඊළඟට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යොදාගෙන සාර්වාර්ථික සංකල්ප රසක් පැහැදිලි කරන විදිහ දැන් අපි බලමු. අපි මුලින්ම බලමු පූර්ණ සේවා නියුක්තිය කොහොමද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මගින් පැහැදිලි කරන්න කියලා. ආර්ථිකයක පවත්නා සියලුම සම්පත් ඵලදායී ලෙස නිෂ්පාදන ක්‍රියාවලියක සේවා නියුක්ත කරවීම පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්න පුළුවන්. පූර්ණ සේවා නියුක්තිය නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ලක්ෂයකින් පෙන්눔 කරනවා. ප්‍රස්ථාර සටහනට අනුව නිෂ්පාදන හැකියා මායිම මත පිහිටි ඒ ලක්ෂය පූර්ණ සේවා නියුක්තිය පෙන්눔 කරන අතර B ලක්ෂයෙන් පෙන්눔 කරනුයේ ඌන සේවා නියුක්ති තත්වයක්. ඌන සේවා නියුක්තිය කියලා කියන්නේ සම්පත් උපරිම ඵලදායීතාවයක් නොලැබෙන ආකාරයෙන් සම්පත් සේවා නියුක්ත කරවීමයි. ඊළඟට ආර්ථික පසුබැසීම කියලා කියන්නේ භාණ්ඩ හා සේවා සඳහා ආර්ථිකයේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් නිෂ්පාදනය පහළ යාම තමයි ආර්ථික පසුබැසීමක් කියලා කියන්නේ. ආර්ථික පසුබැසීම කෙටිකාලීන තත්වයක් වන අතර පසුබැසීම් තත්වයේ හේතුවෙන් සේවා වියුක්ති තත්වයේ ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඉහත ප්‍රස්ථාර සටහනට අනුව A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා මායිම් වක්‍රය තුලට ගමන් කිරීමෙන් මෙය පෙන්눔 කරන්න අපිට පුළුවන්. එතකොට ආර්ථික අවපාතය කියලා කියන්නේ මෙන්න මේ අපි කතා කරපු ආර්ථික පසුබැසීමක දිගු කාලීන තත්වයට. මෙහිදී සේවා වියුක්තව පවතින සම්පත් විනාශ වීමකට භාජනය වී හැකි බැවින් ආර්ථිකයේ සම්පත් සම්භාරය අඩු වී නිෂ්පාදන හැකියා මායිම වමට විතැන්වීමක් සිද්ධ වෙනවා. ආර්ථික අවපාතයේ කෙටිකාලීන තත්වයකදී එනම් සම්පත් විනාශ වීමකට භාජනය වී නොතිබුණහොත් ලක්ෂයකින් තමයි මේක වමට විතැන්වීමක් සිද්ධ වෙන්නේ. ඊළඟට ආර්ථික වර්ධනය කියලා කියන්නේ ආර්ථිකයක මූර්ත නිෂ්පාදනය අඛණ්ඩව දිගු කාලයක් තිස්සේ ඉඳලා ඉහළ යාමක්. ආර්ථික වර්ධනයේදී නිෂ්පාදන හැකියා මායිම දකුණට විතැන්වීමක් තමයි සිද්ධ වෙන්නේ. තාක්ෂණයේ දියුණු වීම වැනි කිසියම් හේතුවක් නිසා එක් භාණ්ඩ වර්ගයක පමණක් සිදුවන නිමැවුමේ ඉහළ යාම එක් අංශයක් පමණක් දකුණට විතැන් කිරීමකින් අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු වර්තමාන පරිභෝජනය හා අනාගත පරිභෝජනය අතර සම්පත් බෙදා හැරීම කොහොමද නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර වලින් පෙන්වන්නේ කියලා. වර්තමානයේ ආර්ථිකය තම හිඟ සම්පත් භාවිතා කරන ආකාරය මත එම ආර්ථිකයට උරුම වන අනාගත සම්පත් සම්භාරය තීරණය වීමක් වෙනවා.
වර්තමානයේදී ඉහළ සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය සඳහා කැප කළහොත් අනාගතයේදී ආර්ථිකයේ වර්තමානයේ ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය අඩුවීමක් වෙනවා. එලෙස ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් අනාගත නිෂ්පාදන හැකියාව පහළ වැටෙන අතර ආර්ථික වෘද්ධියට එයින් බාධාවක් සිද්ධ වෙනවා. වර්තමාන පරිභෝජනය කැපකිරීමට එතරම් හැකියාවක් නොමැති කිසියම් රටකට විදේශීය රටවලින් ප්‍රාග්ධනය තම රටට ගෙන්වා ගන්න පුළුවන් නම් උදාහරණ විදිහට කිව්වොත් විදේශ ආධාර, විදේශ ආයෝජන මෙන්න මේ කියන දේවල් වර්තමාන පරිභෝජනය සීමා නොකොට ආයෝජනය වැඩි කිරීම මගින් වේගවත් ආර්ථික වෘද්ධියක් කරා ළඟා වීමට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට අපි බලමු ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය. එහෙම නැත්නම් නිෂ්පාදන හැකියාව වෙනස් වෙන්න බලපාන ප්‍රධාන සාධක මොනවද කියලා. එකක් තමයි ආර්ථිකයේ සම්පත් සම්භාරය සහ අනිත් එක ඵලදායීතාවයේ වෙනස් වීම. මෙන්න මේ හේතු නිසා තමයි ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය එහෙම නැත්නම් නිෂ්පාදන හැකියාව වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. සම්පත් සම්භාරය ගත්තාම සම්පත් සම්භාරය වැඩිවීම නිසා ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වැඩි වෙලා නිෂ්පාදන හැකියාව මායිම දකුණට විතැන්වීමක් සිද්ධ වෙනවා. එහෙම වෙන්න හේතු තමයි නව සම්පත් සොයා ගැනීම, සම්පත් සඳහා නව හිමිකාරීත්වයක් ලැබීම, විදේශ රටවලින් සම්පත් ගලා ඒම, නව තාක්ෂණ ක්‍රම මගින් සම්පත් ප්‍රමාණය වැඩි කර ගැනීම සහ විදේශ ණය සහ ආධාර වගේම ආයෝජන ඉහළ යාම. මෙන්න මේ දේවල් හින්දා තමයි සම්පත් සම්භාරය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව මායිම දකුණට විතැන්වීමක් සිද්ධ වෙන්නේ. මේකෙම අනිත් පැත්ත ගත්තොත් ඒ කියන්නේ සම්පත් සම්භාරය අඩුවීම හින්දා ආර්ථිකයක නිෂ්පාදන හැකියාව අඩුවන අතර නිෂ්පාදන හැකියාව මායිම වමට විතැන්වීමක් සිද්ධ වෙනවා. යුද්ධ කටයුතු හේතුවෙන් සම්පත් විනාශ වීම, ස්වභාවික විපත්, සුනාමි, ගම් වතුරු වදුරු, නායෑම් මේ වගේ දේවල්. ඒ වගේම විදේශ ආයෝජන අඩුවීම සහ මෙන්න මේ කියන දේවල් හින්දා තමයි සම්පත් සම්භාරය අඩු වෙලා ආර්ථිකයක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය වමට විතැන්වීමක් සිද්ධ වෙන්නේ. ඒ අපි කතා කර එක් කරුණන්නේ. ඊළඟ කරුණ තමයි සම්පත්වල ඵලදායීතාවය. මේ සම්පත්වල ඵලදායීතාවය ගත්තාම ඵලදායීතාවය ඉහළ යාම හින්දා ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව ඉහළ ගිහිල්ලා නිෂ්පාදන හැකියාව මායිම දකුණට විතැන්වීමක් සිද්ධ වෙනවා. ඵලදායීතාවය වැඩිවීම එක් අංශයක පමණක් සිදු වුණොත් නිෂ්පාදන හැකියාව මායිම දකුණට විතැන්වෙන්නේ ඒ අංශයෙන් පමණයි. ඵලදායීතාවය වැඩි වෙන්න තාක්ෂණික දියුණුව, නව ශිල්ප ක්‍රම භාවිතය, රජය මගින් ශ්‍රමිකයන් පුහුණු කිරීම මෙන්න මේ කියන දේවල් හින්දා තමයි ඵලදායීතාවය ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. සම්පත්වල ඵලදායීතාවය අඩුවීම හින්දා ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව පහළ ගොස් නිෂ්පාදන හැකියාව මායිම වමට විතැන්වීමක් සිද්ධ වෙනවා. ඵලදායීතාවය අඩුවීම එක් අංශයක පමණක් සිදු වුවහොත් නිෂ්පාදන හැකියාව මායිම වමට විතැන්වෙන්නේ එක් අංශයකින් පමණයි. එහිදී පුහුණු ශ්‍රමිකයන් රටින් බැහැරවීම, පැරණි ශිල්ප ක්‍රම භාවිතය මෙන්න මේ කියන දේවල් හින්දා තමයි සම්පත්වල ඵලදායීතාවය අඩුවීමක් වෙන්නේ. ඉතින් ළමයි අද අපි ආර්ථික විද්‍යාවේ මූලිකම සහ වැදගත්ම කොටසක් ඉගෙන ගත්තා. මේ වීඩියෝවෙන් ඔයාලට වැදගත් කරුණු රැසක් මතක තියාගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. ළඟදීම ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු. එතකන් ගිහින් එන්න. හැමෝටම ජය වේවා.